මේ ලෝකෙ මිනිස්සු තුල කෙනෙකුට තෝ කියලා කතා කරන්න උනා නම් කතා කරන්න උනේ පිට කෙනෙකුටද ළඟින් හිටපු කෙනෙකුටද? ළඟම ඉන්න කට්ටිය. පාරේ යන මිනිස්සුන්ට තෝ කියලා කතා කරනවද? අපි එහෙම කතා කරන්න බයයි අපි අපි කතා කරන්නේ බය නැහැ. නැතුව කතා කරන්නේ ආවේග පිට කරන්නේ කාත් එක්කද? ළඟම ඉන්න පිරිසත් එක්ක. වැදගත්ම කාරණය. පළවෙනියටම පුරුදු වෙන්න අහගන්න. වෛරය පිට කරේ ජීවිතේ ඉස්සරලම කාත් එක්කද? කේන්ති ඇති උනේ කාත් එක්කද? ළඟම අයත් එක්ක. කවුද ළඟම හිටියේ? අම්මයි තාත්තයි. ඉස්සරලම කේන්ති අපේ ජීවිතේ පිට කරේ කාත් එක්කද? අම්මත් එක්ක. ළමයි උදේට බත් එක දාලා ඉස්කෝලේට යන්නේ නැද්ද? අනිවාර්යයෙන්. යනවා. ඉස්කෝලේ යර ලාපු ගමන් දොර වහගෙන බුදිය ගන්නේ නැද්ද? එහෙම කරනවා සම. කණ්ඩ කිව්වට නොකා ඉන්නේ නැද්ද? කාත් එක්කද කේන්තිය පිට කරන්නේ? අම්මත් එක්ක. අම්මත් එක්ක. ඊළඟට කේන්තිය පිට කරන්නේ සහෝදරොත් එක්ක. කුහකකම කියන එක අඳුරගත්තේ කොහෙන්ද? ඊර්ෂ්‍යාව කියන එක අඳුරගත්තේ කොහෙන්ද? මල්ලිට දෙනවා මට නෑ කියන්න පටන් ගන්නවා. පැහැදිලිද ඔබතුමල්ලට මේ ආරයයි පරිසරයයි කොච්චර වැදගත්ද? එහි ආබුදුනේ. ආරය පරිසරය කොච්චර වැදගත්ද කියනවා නම් බුදු වෙන්නත් බලපානවා.